Hello යාළුවනේ day 7 මම ඊයේ day 7 එකක් වීඩියෝ කරා ඒ වුණාට ඒක මට කන්ටිනියු කරගන්න බැරි වුණා මට ඊයේ එක වැඩක්වත් කරගන්න බැරි වුණා මොකද තෙල් පොලිම වල ගිහින් ඉඳන් අද තෙල් පොලිමකට යන්න තියෙනවා ඒ වුණාට අද මං හිතනවා අද කොහොම හරි යන්න ඕනි කියලා ජිම් එකට යන්නත් ඕනි ඊයේ මට ජිම් එකට යන්නත් බැරි වුණා ඒකින්ද අද ජිම් එකට යන්නත් ඕනි ඒකින්ද අපි බලමු අද වැඩ කොහොමද වෙන්නේ කියලා තව දෙයක් කියන්න මට හම්බුණා අමුතු අයිටම් නෑ කියන්නේ පොතක් එහෙම ලොකු අමුතු අයිටම් නෙමෙයි පොතක් හම්බුණා ඒ පොත ගොලොන්ටරන් උඩයට කරලා උඩයට පෙන්ඩ වෙලා අදන්න මට පේන්නේ මෙන්න මේ පොතේ සුපිරි දෙයක් තියෙනවා ඉන්න මංගොලන්න කියන්නේ මොකක්ද කිය ලයිෆ් එක සමාන කරන්න කියන ගහකට ඒ පොතේ මේක නියම මම හදලා ඉන්න කතාව නෙවෙයි පොතේ තියෙන්නේ ලයිෆ් එක සමාන කරන්න කියන ගහකට ඒ ගහේ ඵලයක් තමයිලු අපේ ලයිෆ් එකේ අපි කරන දේවල් වල ප්‍රතිඵල ඔබට යම් පළතුරක් වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ පළමුව කළ යුත්තේ ගසේ මුල් වෙනස් කළ යුතුය මුල් වෙනස් කළ යුතුය මම අර කිව්ව කතාව ඒ කියන්නේ ගහකට ඕනකට වඩා වතුර ඕනෙත් නෑ පොර ඕනෙත් නෑ ඊට පස්සේ ඔබට පෙනෙන දේ වෙනස් කර ගැනීමට අවශ්‍ය නම් ඔබ පළමුව ඔබ කළ යුත්තේ නොපෙනෙන දේ වෙනස් කිරීම හරි යාළුවෝ ජිම් එකට ආවා ජිම් එකේ වලු බල්ලෙන්නේ නෑ මම විතරයි ඉන්නේ අපි කොහොමද විස්තර ටික දාලා දෙන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ජිම් එක ගැන මේක නම් සුපිරි බා මේක මට පාර්ට්නර් නිදාස් ටීම් එක හරි अब මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ විස්තර ටික දාලා දෙන්න හරියන අපි සෙට් එකමු අද වර්කවුට් එක කරන්න තියෙනවා කරලා ඉවරලා ඉන්සර් සෙට් එක ඒක දැන් තමයි යාළුවෝ ගෙදර යන්නේ මේ යාළුවෝ දැන් තමයි ගෙදර යන්නේ හරි දැන් මම කන්නත් වань බඩගිනි ඉන්නද ඒ වුණාට මොකක් කරේ දෙයක් ගන්න නැත්නම් ගිහිලා අපරාධේ බලමු අපි මොනවා කන්දේ බයික් එක යනවා බයික් එකේ අද ඩොටේ ගිහින් මේක පයින් යන්න අනත් නෑ හොල් එක රිලැක්ස් කරේ අම්මෝ හරි සෙට් එක වෙනවා බයික් එක ගන්න යාළුවනේ මට හිතෙනවා මගේ බයික් එක පෙන්නන්නේ මේ දින මේ බයික් එක ඉතින් ලොකු බයික් එකක් නෙමෙයි පොඩි එකක් ගන්න එපා බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන රෙදි ගණන් ගන්න එපා ඒක අපි ගෙදර කොහොමද අපි ගෙවල රෙදි තමයි හැමතැනම ඒ තියෙන බයික් එක මේක ජික්ස 2018 මොඩල් එක ඉතින් මෙයා ඉතින් පණ වගේ බලා ගන්නවා මෙයා කොහෙවත් දාලා යන්නෙත් නෑ මෙයා පණ වගේ බලා ගන්නවා හරි නේ යාළුවෝ දැන් හවස් වෙලා දැන් සෙට්ලා ඉන්න මම 8 වෙනි එකත් අරන් යනවා සමහරක් පිට 8 වෙනි එක ගෙදර කරන එකක් නොවෙන්නත් පුළුවන් මොකද ඒක ප්ලෑන් එකක් තියෙනවා පොඩ්ඩක් එළියට යන්න අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා හරි නේ සෙට්ලා ඉමු එලා කොහොමද දැන් එන්නේ පොඩ්ඩක් හරි කන්න ඕනේ නැත්නම් හෝම් සික් වගේ නැත්නම් මොකද නම් දැන් අපි ගානේ කඩින් කාලේ හෝම් සික් එකේ කන්නා ටිකව ගෙනියනවා හරි සිත් බලු පොඩි ඉවර වෙගෙන ඉවරලා මම හිතුවා නයිට් ලෝකේ දාන්න ඕනේ කියලා මොකද මම අනේ දාන්න කියලා හරි අපලු බලමු ඉස්සරහින් කොහොමද මම සුප්පර් ගන්න දැන් මේ කීයක් ගන්නවා සුප්පර් ගන්නවා ඊට පස්සේ අපෝ විතර යනවා යාළුවනේ කොහොමද දැන් තමයි මං ගෙදර ආවේ මම පොඩි අයිටම් එකක් ගත්තා මෙන්න මේ ට්‍රයිපොඩ් දැන් මේකේදී මොකද දැන් මේකේ ස්පෙට්ටි විතරයි සික්කල ට්‍රයිපොඩ් එකක් ගත්තා ඒකට එක්ක තමයි මම අද එළියට ගියේ අද රැයලා එළියට ගියේ හරියන අපි ඉස්සරහට හොඳ ප්‍රොඩක්ෂන් එකකින් හම්බෙමු මම ටික මාව කියන්නේ මගේ දේවල් ඉම්ප්‍රූව්මන්ට් කරගෙන යනවා ඔයගොල්ලෝ මගේ දේවල් ඉම්ප්‍රූව්මන්ට් කරගෙන යනවා හරි හොඳ ප්‍රොඩක්ෂන් එකකින් ඉස්සරහට හම්බෙමු හරි